දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි. ගෝටට උන දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. ඊළඟ අපේ බලාපොරොත්තුවත් තිබා ජනතාවගේ ආර්ථිකය හදන්න. ක්‍රමානුකූලව අපි ආර්ථිකය හදාගෙන ආවා. අභියෝග කීපයකට මුහුණ දෙන්න උනා. දිට්ඨ සුලකුණු අටුව ආවා. ලංකාවේ මෑත කාලේ සිද්ධුණු විශාලතම ආර්ථික හානිය සිද්ධ වුණා. සුනාමියටත් වඩා වැඩි ආර්ථික හානිය. අපි තීරණය කරා යලි මේ දිට්ඨ වලට මුහුණ දීලා ගොඩ ගන්න ඕන කියලා කල්පනා කරා. ඒ අනුව අපි නිවාස වලට අර්ධ හානියක් වෙලා තියෙනවා ලක්ෂ 5ක් දෙන්න තීරණය කරා. පූර්ණ හානියක් වෙලා තියෙනවා ගෙයක් හදාගෙන ලක්ෂ 50ක් දෙනවා. දිට්ඨ වලට ආසන්න වශයෙන් ගෙවල් 20000ක් පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අපි ලක්ෂ 50 ගානේ දෙනවා. ගෙවල් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් අර්ධ හානි වෙලා තියෙනවා. ඒකට අපි ලක්ෂ 5 ගානේ දෙනවා. මුරු විශාල ප්‍රමාණයක් යට වුණා. ඉස්සර දුන්නේ අක්කරයකට රුපියල් 16,000යි. අපි තීරණය කරා අක්කරයකට රුපියල් 60,000ක් දෙන්න. ජනතාවේ කුසකර්මාන්තේ පටන් ගන්න ඕන. සත්ත්ව පාලනයට හානි වෙලා තිබුණත් ඒත් අපි වන්දි දෙන්න තීරණය කරා. හොඳ වැඩි දියුණු කරලාද ගවයෙක් හානි වුණා නම් අපි ලක්ෂ 2ක දීමනාවක් දෙන්න තීරණය කරා. දැන් දිට්ඨ වලට අපි කෝටි 50,000ක් වෙන් කරා මතක තබා ගන්න. සතයක් ණයට ගත්තේ නැහැ. අලුතෙන් මුදල් අච්චු ගෙහුවේ නැහැ. භාණ්ඩාගාරේ සල්ලි පරිස්සම් කරගත්තා. රටේ අර්බුදයක් ආපුවම අපි සල්ලි වෙන් කරා. එහෙමයි ආර්ථිකයක් හදන්නේ. ඊළඟ මැද පෙරේද කලාපේ යුද්ධය මතු වුණා. තෙල් සැපයීම් මාර්ග කඩා වැටෙන්න පටන් ගත්තා. ඉන්ධන මිල ඉහළ ගියා. වගා කරන ගොවින්ට පොහොර වලට සහනාධාරය ප්‍රමාණවත් උනේ නැහැ. ඊවර ජනතාවට බෝට්ටු යන්න ප්‍රමාණවත් නැහැ. අපි තීරණය කරා සහනයක් දෙන්න. ඩීසල් ලීටරයකට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. එහෙම ජනතාව බලා ගන්නවා මේ ආණ්ඩුව. පොහොර සහනාධාරය 25000 තිබ්බ එක 30000 දක්වා වැඩි කරා. 32250ක් දෙනවා සාමාන්‍ය බෝට්ටුවකට මාසයකට ඉන්ධන. 32250ක සහනාධාරයක් දෙනවා. ඒක අපි මාස 3ක් එක දිගට දෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත රුපියල් ලක්ෂයක් විතර සාමාන්‍ය බෝට්ටු හිමියෙකුට මාස 3කට ලැබෙනවා. බහුදින යාත්‍රාවක් මුහුදු යනකොට එකපාරකට අපි 1,50,000ක් ගෙව්වා. ජනතාව අසිරුදාවටපත් වුණාම ජනතාව බලා ගන්න ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි කෝටි 10,000ක් වැය කරලා තියෙනවා. අපි ආර්ථිකය හැදුවා. නමුත් මැද පෙරදිග කලාපේ නැවත යුද්ධ තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් වල අගේ ඉහළ ගියා. සියලු ආනනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩියෙන් ඩොලර් ප්‍රමාණයක් අද ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාර කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. සමහර අපනයන ආදායම් වලට බලපෑමක් ඇති වෙලා තිබෙනවා. එඳ රුපියලට සාපේක්ෂව ඩොලර් ටිකක් ඉහළ යමින් තිබෙනවා. කට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. 22 අපිට රුපියල් 22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවේ ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි. වෙළඳපොලේ ඩොලර් හිගයක් තියෙනවා. මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. එදා තිබ්බේ මහ බැංකුවේ ඩොලර් මිලියන 50යි. දැන් 7000කට කිට්ටු වෙලා තියෙනවා. මේ 27 වෙනිදා තවත් අපිට ඩොලර් මිලියන 700ක් හම්බ වෙනවා. ඒක ඩොලර් සංචිතයක් අපි ගාව තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව මේ ආර්ථිකය හසුරවන්න ඕන. අපි කිසිසේත්ම අපි ආනයනය කරන ඉන්ධන, අපි ආනයනය කරන ගෑස්, අපි ආනයනය කරන කිරිපිටි, අපි ආනයනය කරන පොහොර, අපි ආනයනය කරන ඉන්ධන කිසිසේත්ම හිගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඕගොල්ලන් සහතික කරන එක. එදා මොකද උනේ? ඉන්ධන නැතුව ගියා, කිරිපිටි නැතුව ගියා, ගෑස් නැතුව ගියා, පොහොර කොහොමත් නැතුව ගියා. මතකනේ? එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි කළමනාකරණය කරගන්න ඕන. රට ඇතුලේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඊට වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේක අපේ පාලනයෙන් තොර තියෙන මැද පෙරදිග කලාපේ යුද්ධමය තත්ත්වයක්. ඒකටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි. ගෝටට උන දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ නිසා අපි භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ භාණ්ඩාගාරේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඕගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි. ජනතාවගේ සල්ලි. අපි මොකද්ද කරේ? හොඳට බදු එකතු කරන යාන්ත්‍රණය ශක්තිමත් කරා. ආසන්න වශයෙන් ගත්තොත් 2022 භාණ්ඩාගාර account එක බිලියන 600ක OD එකක්. අද බිලියන 1000කට කිට්ටු වෙන ධන අතිරික්තයක්. රුපියල් අපි උපයලා තියෙනවා. එතකොට තමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විශේෂයෙන් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු, අපි ආදම්බාව වසන්ත සහෝදරවරු, ඒගොල්ලෝ කියවා නින්දවරු මේ විශාල ගොඩනැගිල්ලක් තියෙනවා. කාලයක් තිස්සේ පාළුවට යමින් තිබෙනවා. 24කට වඩා වැඩි කාලයක් මේක දි รา පත් වෙමින් තිබෙනවා. මේකට මුදල් වෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. පෞගේ කාලේ වෙන් කරන්න බැරි වෙන්නේ ඇයි? භාණ්ඩාගාරේ හිස්. දැන් භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. මම ඇහුවා මේ අවුරුද්දේ කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා. මිලියන 500ක් එවන්න වියදම් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මට කිව්වා 500ක් වියදම් කරන්න අමාරුයි කිව්වා. එහෙනම් 300ක් වියදම් කරන්න පුළුවන් කිව්වා. ඉතින් මම මිලියන 300ම වෙන් කරා. තව වියදම් කරන්න පුළුවන් නම් තව දෙන්න පුළුවන් මේ අවුරුද්ද. මේ මුදල් තමුන්වහන්සේලාගේ සල්ලි. තමුන්වහන්සේලාට අත්‍යවශ්‍ය වැඩ අපි කරන්න ඕන. ඒකට යාණ්ඩු හදන්නේ. දැන් මා දැක්ක අපේ දිසාපතිතුමා කිව්වා අපිට ඊළඟ අවුරුද්දට 650ක් යනවා කියලා. අපේ ඉදිකිරීම් ඉංජිනේරු මහත්තයා හිටියා 650ම ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන්ද? ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන් මුදල් ගාන කියන්න ඒක මම දෙන්නම්. හැබැයි දැඩි තීරණයක ඉන්නවා. බජට් එකෙන් වෙන් කරන කිසි සතයක් ආපහු එවන්න එපා හිට. ඔක්කොම වැඩ කරන්න ඕන. නැත්තම් වෙන් කරලා වැඩක් නැහැ. දැන් මේ අවුරුද්දේ මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. මේ මිලියන 300 වැඩ කරන්න ඕන. 200යි කියලා 100ක් එවන්න එපා. හොඳයි. 300ම වැඩ කරන්න. ඒක තමයි රටට හොඳ. 300 වෙනුවට 200ක් වැඩ කරොත් මොකද වෙන්නේ? ලබන අවුරුද්දේ තව 100ක් ඒකට දාන්න ඕන. හැබැයි 100න් අපිට වෙන වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා වෙන් කරන මුදල් වැඩ කිරීම තමයි අපේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ වගකීම කියලා මම හිතනවා. ඒ නිසා වෙනුවෙන් අපි ඔක්කොම වැඩ කරමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා නම් බොහොම ස්තුතියි. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීම